අපි අද දවසේ කතා කරන්න යන්නේ තවත් වැදගත් පොතක් වෙන රොබර්ට් ටී කියොසාකි මහත්මයා විසින් රචනා කරපු කෑෂ් ෆ්ලෝ කොන්ට්‍රැක්ට් කියන පොත. ඉතින් මේ පොත තුල අපිට ගොඩක්ම කතා කරන්න තියෙන්නේ මුදල් ප්‍රවාහ, ආදායම් ප්‍රවාහ, ඒ වගේම අපි ජීවිතේ බලාපොරොත්තු වෙන ෆ්‍රීඩම් එක කොහොමද ළඟා කරගන්නේ කියන කරුණු කාරණා සම්බන්ධව. ඉතින් අපි කතා කරගෙන යමු ඉස්සරහට කොහොමද මේ පොත තුල අපිට ඒ අවබෝධය ලබා දීලා තියෙන්නේ කියන එක සම්බන්ධව. මේ කෑෂ් ෆ්ලෝ කොන්ට්‍රැක්ට් කියන පොත තුල ප්‍රධාන වශයෙන්ම අපිට මුදල් ප්‍රවාහය අපේ ආදායම් ප්‍රවාහය අනුව පුද්ගලය කාණ්ඩ 4ක් ඔස්සේ කතා කරගෙන යනවා. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන් chapters 5ක් ඔස්සේ මෙතුමා විසින් කතා කරලා තියෙනවා. මොකක්ද මේ කෑෂ් ෆ්ලෝ කොන්ට්‍රැක්ට් එක කියන්නේ? ඊට පස්සේ මූල්‍යමය නිදහස මේ කොන්ට්‍රැක්ට් එකේදී කොහොමද එකින් එකට වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධව සහ සේවකයා ස්වයං සේවකයා පිළිබඳ ව්‍යාපාරිකයා ආයෝජකයා පිළිබඳ සමස්තයක් විදිහට අපි මේ එක කොන්ට්‍රැක්ට් එකකින් තව කොන්ට්‍රැක්ට් එකකට මාරු වෙන්නේ කොහොමද? මෙන්න මේ හැම කරුණු කාරණාවක් පිළිබඳව මෙතුමා විසින් ගොඩක් පැහැදිලිව විස්තරාත්මකව අපිට කතා කරලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට කතා කරගෙන යමු මේ කරුණු කාරණා සම්බන්ධව. ඉතින් අපි ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් අපි කිව්වා මෙතනදී කතා කරනවා පුද්ගල කණ්ඩායම් 4ක් ඔස්සේ මේ කරුණ සම්බන්ධව. පළවෙනි කණ්ඩායම තමයි සේවකයා කියන කොටස. ඉතින් ඊළඟ කණ්ඩායම තමයි ස්වයං සේවකයා. ඊළඟට B කියලා කියන්නේ බිග් බිස්නස්මන් නැත්නම් ව්‍යාපාරිකයා. I කියන්නේ ආයෝජකයා. ඉතින් අපි බලමු පළවෙනි කොටස තුල මොකක්ද අපිට පැහැදිලි කරලා දෙන්නේ. කවුද මේ සේවකයා කියලා කියන්නේ? ගොඩක් වෙලාවට පුද්ගලයෙක් සේවකයෙක් බවට පත් වෙන්නේ මාසෙකට ස්ථීර ආදායමක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම ගත්තොත් එයා රැකියාවේ තියෙන ආරක්ෂාව, අවදානම අඩුකම, එයාට ලැබෙන ප්‍රතිලාභ මොනවද මේ ලැබෙන දේවල් ටික බලාපොරොත්තුවෙන් තමයි ගොඩක් වෙලාවට කෙනෙක් විසින් රැකියාවක් තෝරගෙන ඒ තුල තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් රැකියාවක් කරන කෙනෙක් සේවකයෙක් බවට පත් වෙන කෙනෙක් ගත්තොත් එයා ගොඩක් වෙලාවට එයාගේ රැකියා කාලය තුල එයාගේ සේවා කාලය තුල එයා ගමන් කරන්නේ ප්‍රොමෝෂන් එකක් මත. ප්‍රොමෝෂන් බලාපොරොත්තුවෙන් ඒ අධියරෙන් අධියරට යන්න බලාපොරොත්තුවෙන් තමයි ගොඩක් වෙලාවට සේවකයා කියන එක නිරත වෙන්නේ. සේවකයා කියන පුද්ගලයා. ඉතින් මෙතනදී ගත්තොත් සේවකයෝ අපිට ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4ක් ඔස්සේ කතා කරගෙන යන්න පුළුවන්. අපි දැකලා තියෙනවා කම්කරුවෝ. ඒ වගේම ගත්තොත් සුළු සේවකයෝ, පරිපාලන අංශයට සම්බන්ධ වෙච්ච විධායක ශ්‍රේණිය, මෙන්න මේ කැටගරි තුනේම අපි සේවකයෝ දැකලා තියෙනවා. හැබැයි මේ එකිනෙකනාගේ ගත්තොත් මොනවද වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ වෙනස්කම් ටික තමයි එයාලට තියෙන මූල්‍යමය නිදහස, කාලය නිදහස සහ මානසික නිදහස සම්බන්ධව. සාමාන්‍යයෙන් ගත්තොත් කම්කරුවා වුණත්, සුළු සේවකයා වුණත්, පරිපාලන නිලධාරියෙක් වුණත් ඒ කිසිම කෙනෙකුට ජීවිතේ ළඟා කරගන්න කවමදාකවත් සේවකයෙක් වෙලා අවස්ථාව ලැබෙන්නේ නැහැ. මූල්‍යමය නිදහසෝ, කාලේ නිදහසෝ, මානසික නිදහස. හැබැයි විධායක ශ්‍රේණියට ගියොත්, එක්සිකියුටිව් ග්‍රේඩ් එකට ගියොත් ඒ කෙනාට තියෙන පොඩි වෙනස තමයි යාට මූල්‍යමය නිදහස ලබා ගන්න පුළුවන්. හැබැයි මූල්‍යමය නිදහස ලබා ගත්තට යාට කාලේ නිදහස නැහැ. තමන්ගේ පවුලේ අයත් එක්ක සතුටින් ගත කරන්න කාලය, තමන් උපයන මුදලින් ජීවිතේ එන්ජොයි කරන්න මේ පුද්ගලයාට කාලයක් නැහැ. නිසා එයාට මානසික නිදහස කවදාවත් ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් සේවකයෙක් බවට පත් වෙලා අපිට කරන්න තියෙන්නේ අපි වැය කරන කාලය තුල තමයි අපිට උපයන්න අවස්ථාව නිර්මාණය වෙන්නේ. අපි දෙන කාලය කොච්චරද ඒකට අදාළව තමයි අපිට ඉපයීම සිද්ධ වෙන්නේ. ඒකත් අපිට සීමා කරපු කාල සීමාවක් ඔස්සේ තමයි උපයන්න පවා අවස්ථාව නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට රිමෝට් එක අපේ ජීවිතේ සේවකයෙක් බවට පත් වුණොත් අපේ අතේ නෙවෙයි තියෙන්නේ, තව කෙනෙක්ගේ අතේ තමයි. ඊට පස්සේ ස්වයං සේවකයා ගත්තොත් එයා පොඩ්ඩක් අරට වඩා සාපේක්ෂව වෙනස්. මොකද එයා ගත්තොත් තමන්ගේ මත තමයි හැමදේම තීරණය වෙන්නේ. තමන් මොනවද කරන්නේ ඒ තුල තමයි එයාගේ ලාභය තීරණය වෙන්නේ. ගොඩක් වෙලාවට පුංචි බිස්නස් එකක් කරන කෙනෙක්, එක්ස්පෝර්ට් කරන කෙනෙක්,
කන්සල්ටන්ට් සර්විස් එකක් ෆ්‍රීලාන්ස් එකක් කරන කෙනෙක් අපිට මෙතනදී අඳුර ගන්න පුළුවන්. ඉතින් එයා වැය කරන්නේ කොච්චර කාලයක්ද? ඒ කාලය මත තමයි එයාට ප්‍රොෆිට් කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් එයාට කාලය වැඩිපුර වැය කරන්න පුළුවන් නම් තමයි එයාට ඒ තුල වැඩි මුදලක් උපයන්න පුළුවන් වෙන්නේ. මොකද එයාට කොයි හරි වෙලාවක එයා ඒ කරන කාර්යය කරගෙන යාමට තවදුරටත් හැකියාව නැති වුණොත් එතනින් එහාට එයාට ගලාගෙන එන මුදල් ප්‍රවාහයත් ආදායම් ප්‍රවාහයත් ඒ සියල්ලම එතනින් නතර වීම සිද්ධ වෙනවා. ඉතින් කාලය කොච්චර වැඩි වෙනවද ඒ තුල තමයි ස්වයං සේවකයෙක් බවට පත් වුණොත් මුදල් උපයන්න පුළුවන් අවස්ථා නිර්මාණය වෙන්නේ. එයාටත් කවදාවත් මූල්‍යමය නිදහස ළඟා කරගන්න පුළුවන් වුණාට මානසික නිදහස කාලේ නිදහස කියන එක ළඟා කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එයා ගොඩක් බිසී වෙන තරමට තමයි එයාට ප්‍රොෆිට් එක ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කොට්ටාසේ තමයි ව්‍යාපාරිකයා කියන කොටස. ඉතින් මේ ව්‍යාපාරිකයා කියන තැනට අපි ආවොත් අපි ගොඩක් වෙලාවට ගමන් කරන්න ඕන ව්‍යාපාරිකයෙක් හෝ ආයෝජකයෙක් කියන තැනට. මොකද මේ ව්‍යාපාරිකයා කියන තැනට ආවට පස්සේ අපිට තියෙන එකේ වාසිය තමයි එයාට පුළුවන්කම ලැබිලා තියෙනවා තව කෙනෙක්ගේ කාලයෙන්, තව කෙනෙක්ගේ දැනුමෙන්, තව කෙනෙක්ගේ හැකියාව තුලින් ප්‍රයෝජන ලබා ගන්න. මොකද එයා ඒ නිර්මාණය කරපු ලාභදායී ක්‍රමවේදය තුල තමයි එයාට හැම දෙයක්ම ළඟා කරගන්න අවස්ථාව නිර්මාණය වෙලා තියෙන නිසා එයාට මූල්‍යමය නිදහස, කාලයේ නිදහස, මානසික නිදහස මේ හැම දෙයක්ම ළඟා කරගන්න අවස්ථාව නිර්මාණය කරලා තියෙනවා. කණ්ඩායමක් ඔහු වෙනුවෙන් වැඩ කිරීම තුල තමයි ඔහු සාර්ථකත්වයට ගමන් කරලා තියෙන්නේ. එයා එතන හිටියද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. එයා හිටියත් නැතත් ඒ තුල ලාභ උපයන්න පුළුවන්. මොකද එයාගේ පිරිස වැඩි වෙන්න තමයි එයාගේ ආදායම වර්ධනය වෙන්නේ. ඉතින් යාට මුදල් කියලා කියන්නේ එයත් එක්ක ඉන්න පිරිස. මොකද පිරිස වැඩි වීම මත තමයි යාගේ ලාභය වැඩි වෙන්නේ. මොකද එයා හිටියද නැද්ද කියන එක අදාළ වෙන්නේ එයා ඒ හදපු ලාභදායී ක්‍රමවේදය තුල එයත් එක්ක ඉන්න පිරිස වැඩ කිරීම තුල එයාට ලාභය උපයන්න පුළුවන් අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා සහ එයාට ජීවිතය අවශ්‍ය කරන නිදහසත් ළඟා කරගන්න පුළුවන්. ඉතින් අවසාන කොටස තමයි ආයෝජකයා කියලා කියන්නේ. ඉතින් ආයෝජකයෙක් ගත්තට පස්සේ යාට ඉහළ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් මුදල් අවදානමක් අරගෙන ඉහළ අවදානමක් අරගෙන යොදවන කෙනා තමයි ආයෝජකයා කියලා කියන්නේ. ඉතින් එයා ගොඩක් වෙලාවට කරන්නේ තමන්ගේ ළඟ තියෙන මුදල් තව දෙයකට ආයෝජනය කරලා තව තවත් ඒක වර්ධනය කරගන්න පුද්ගලයා. ඉතින් එයාට අනිවාර්යෙන්ම මුදල්මය නිදහස, කාලය නිදහස, මානසික නිදහස මේ හැම දෙයක්ම ළඟා කරගන්න ජීවිතේ අවස්ථාව නිර්මාණය වෙලා තියෙන. ඉතින් එයා හරි සතුටින් තමන්ගේ ජීවිතේ වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද මුදල් එයා වෙනුවෙන් වැඩ කරන තැනට එයාගේ ජීවිතය පරිවර්තනය කරගෙන තියෙන නිසා. ඒ නිසා එයාට මුදල් වැඩි වෙන්න තවත් එයාගේ මුදල් ප්‍රමාණය වර්ධනය වීම තමයි තියෙන්නේ. මුදල මත ප්‍රතිලාභ ලබන පුද්ගලයා තමයි ආයෝජකයා කියලා කියන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ආයෝජකයෙක් හරි බිග් බිස්නස් ඕන කෙනෙක් හරි බවට පත් වුණොත් තමයි අපිට අපේ ජීවිතයේ අර නිදහස කියන එක අපේ ආදායම් ප්‍රවාහය, මුදල් ප්‍රවාහය වර්ධනය කරගන්න අවස්ථාව නිර්මාණය කරලා දෙන්නේ කියන එක තමයි මේ රොබර්ට් ටී කියොසාකි මහත්මයා මේ කෑෂ් ෆ්ලෝ කොන්ට්‍රැක්ට් කියන පොතදී පැහැදිලි කරන්නේ. ඉතින් අපි බිග් බිස්නස් ඕන කෙනෙක් විදියට තමයි අපි මුලින්ම මේ ගමන පටන් ගන්න තියෙන්නේ. කියන්නේ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා. ඉතින් ව්‍යාපාරිකයා කරන්නේ ගොඩක් වෙලාවට එයාගේ නිෂ්පාදන ආයතනයක් මොනවා හරි දෙයක් එයා නිර්මාණය කරන දෙයට අදාළව එයා මොකක්ද කරන්නේ? අධ්‍යාපන මට්ටම පහළ තැන ඉඳලා ඉහළ තැනට වෙනකම් මිනිස්සුන්ට රැකියාව දෙනවා. රැකියාව දීලා ඉවර වෙලා එයාලගේ රැකියාව තුලින් එයාලා ඒ සේවය ලබා දීම තුලින් එයාගේ සිස්ටම් එක රන් කරලා එතනින් ප්‍රොෆිට් කරන එක තමයි කරන්නේ. ඉතින් එයාට අනිත් අයගේ කාලය, ශ්‍රමය, හැකියාව, දැනුම මේ හැම දෙයක්ම පාවිච්චි කරලා එයා සක්සස් වෙන එක තමයි මේ සිස්ටම් එක තුල ක්‍රියාත්මක වෙන නිසා ව්‍යාපාරිකයෙක් බවට පත් වුණොත් තමයි අපිට ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන විදියට ඉස්සරහට ගමන් කරන්න වෙන්නේ. මොකද අපි සේවකයෙක් බවට පත් වුණොත් යන්න පුළුවන් ඉහළම පුටුව CEO කෙනෙක්, ජෙනරල් මැනේජර් කෙනෙක්.
මේ වගේ තැනකට තමයි අපිට සේවකයා විදියට ඉහළටම ගමන් කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්න අපිට අවුරුදු 10 15 20ක් විතර සමාට අපිට ජීවිතේ වැය කරන්න වෙනවා සේවකයෙක් විදියට. එතනදී අපි එච්චර කාලයක් වැය කරාට පස්සේ අපේ ජීවිතේ හොඳම කාලය ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ තමයි අපිට මේ තනතුර ලැබෙන්නේ. ඉතින් ඒකෙන් හරි හැටි ප්‍රයෝජන ගන්න අපිට කාලයක් ලැබෙන්නෙත් නැහැ. අපිට ඒ තුල අපිට බලාපොරොත්තු වෙන තේ ළඟා කරගන්න ලැබෙන්නෙත් නැහැ. නිසා අපි ගොඩක් වෙලාවට හොඳම තැනට ළඟා වෙන්න උත්සාහ කරත් සේවකයා තුළ එයාටත් මූල්‍යමය නිදහස විතරයි ළඟා කරගන්න පුළුවන්. මානසික නිදහසවත් කාලේ නිදහසවත් කිසිම දෙයක් ළඟා කරගන්න අවස්ථාව නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන අනිවාර්යෙන්ම සේවකයෙක්වත් ස්වයං සේවකයෙක්වත් බවට පත් වෙන එක නෙවෙයි රොබර්ට් ටී කියොසාකි මහත්මයා විසින් පැහැදිලි කරන විදියට 95ක් පිරිසේ හිර වෙලා ඉන්න තැන අපි හිර වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් ව්‍යාපාරිකයෙක් හෝ ආයෝජකයෙක් බවට පරිවර්තනය වෙන්න ඒ තුල පුළුවන් අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන මූල්‍යමය නිදහස, කාලේ නිදහස, මානසික නිදහස මේ හැම දෙයක්ම ළඟා කරගන්න ඒ තුල අපේ ජීවිතේ හරි සතුටින් ගත කරන්න පුළුවන් හැකියාව ලැබෙන. ඉතින් මෙන්න මේ රොබර්ට් ටී කියොසාකි මහත්මයා විසින් රචනා කර කෑෂ් ෆ්ලෝ කොන්ට්‍රැක්ට් කියන පොත තුල අපිට ගොඩක් පැහැදිලිව සවිස්තරාත්මකව පෙන්නලා තියෙනවා අපි මොන විදියටද අපේ ජීවිතේ අරගෙන යන්න ඕන, අපි කොහොමද මුදල් උපයන්න ඕන කියන එක. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක තුල ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. අපි කොහොමද ඉස්සරහට ගිහිල්ලා අපේ ජීවිතයේ බලාපොරොත්තු වෙන අරමුණු වලට ළඟා වෙන්න අපි කොතෙන්ටද ළඟා විය යුත්තේ? මොන කන්ට්‍රන්ට් එකටද යා යුත්තේ කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් වලට නැවතත් බලන්න කැමති නම් මේ වගේ දේවල් වලින් වාගේ දැනුම වර්ධනය කරගන්න කැමති නම් තව කෙනෙක්ගේ දැනුම වර්ධනය කරන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න, comment එකක් දාන්න, like එකක් දාන්න, තව කෙනෙකුට බලන්න share කරලා අපි තව අයගේ දැනුම වර්ධනය කරලා 95ක් හිර වෙලා ඉන්න මේ සමාජයේ සේවකයා සහ ස්වයං සේවකයාගෙන් මිදිච්ච ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ඉන්න තැනට අපි මේක පරිවර්තනය කරමු. එහෙනම් අද දවසේ ඔයගොල්ලෝ සියලු දෙනාටම මගේ වීඩියෝ එක බැලුවට මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්නවට ගොඩක් ස්තුතියි කියලා සමුගන්නවා. එහෙනම් ගිහින් එන්න.